ඔබ කවදා හෝ හිතලා තියෙනවද අපි ජීවත් වෙන නිවසේ ශක්තිය අපේ ජීවිතයට බලපානවා කියලා? සමහර වෙලාවට අපි ගොඩාක් මහන්සි වෙලා වැඩ කළත් ප්‍රතිඵලයක් නැහැ වගේ දැනෙනවා. දේවල් ඉදිරියට යන්නේ නැහැ වගේ දැනෙනවා. මහන්සියේ තරමට අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අවස්ථාවන් ප්‍රමාද වෙනවා. එයට හේතුව අපි නොදන්න නිවසේ ඇතිවන අසමතුලිත ශක්තියක් වෙන්න පුළුවන්. අද මම ඔයාට කියන්න යන්නේ ඊටාම සරල ඒත් බලගතු ක්‍රමයක් ගැන. අපි එදිනදා ප්‍රයෝජනයට ගන්න ලුණු භාවිතා කරලා නිවසේ ධනාත්මක ශක්තිය වැඩි කරගෙන ඔබේ සාර්ථකත්වයට හොඳ පසුබිමක් හදාගන්න විදිහක් ගැන. හරි, දැන් අපි පියවරෙන් පියවර මේ ක්‍රමය කරන්න කොහොමද කියලා බලමු. මේ වීඩියෝව අවසානයේ දක්වා සංසුන්ව බලන්න. පළමුවෙන්ම කුඩා වීදුරු බෝතලයක් ගන්න. ප්ලාස්ටික් බෝතලයක් නෙමෙයි. වීදුරු බෝතලයක් වඩාත් සුදුසුයි. විනිවිද පෙනෙන වීදුරු බෝතලයක් ගන්න. බෝතලය හොඳින් සෝදලා පිරිසුදු කරලා ලියලා ගන්න. බෝතලය ඇතුලේ පැරණි දූවිලි අපවිත්‍ර දේවල් කිසිම දෙයක් තියෙන්න බෑ. අපි මෙතන ආරාධනා කරන්නේ අලුත් ශක්තියක්. ඒ නිසා එතන පිරිසුදුව තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ලුණු ටිකක් ගන්න. ලුණු පැකට් එක අලුත් එකක් වුණොත් වඩාත් හොඳයි. දැන් ලුණු ටික බෝතලයට 4න් එකක් පමණ සෙමින් සැලකිල්ලෙන් දාන්න. ලුණු දාන වෙලාවේ ඔයා හිතින් මෙහෙම හිතන්න. මේ නිවසේ තියෙන සියලුම අසුබ ශක්තියින් ඉවත් වෙලා සුබ ශක්තියින්, සාර්ථක ශක්තියින් මේ නිවසට ඇතුළු වේවා කියලා හෙමින් හිතන්න. මෙතනින්ම ඔයාගේ මනස නව ආරම්භයක් ගන්නවා. දැන් මේ බෝතලය ඔබගේ නිවසේ විසිත්ත කාමරයේ හෝ දොරකඩ අසල පිරිසිදු කෝණ එකක තබන්න. අවශ්‍ය නැති දේවල් එතනින් ඉවත් කරන්න. පිරිසිදු තැනක ශක්තිය හොඳට ගලා යනවා. සති 2කින් හෝ 3කින් මෙම ලුණු ඉවත් කරලා අලුත් ලුණු දමන්න. බෝතලයේ තියෙන පැරණි ලුණු ඍණ ශක්තියින් හෙවත් අසුබ ශක්තියින් ආකර්ෂණය කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අලුත් කිරීම වැදගත්. මේක මැජික් එකක් නෙමෙයි. මේකෙන් කරන්නේ ඔයාගේ මනස සහ නිවස එකම රිද්මයකට ගේන එක. ඔයා පිළිවෙලට පිරිසුදු කරද්දී ඔබේ යටිසිත කියනවා මම සූදානම්. හොඳ දේවල් මගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. එතනින්ම ශක්තිය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබ මේ ක්‍රමය අදම කරලා බලන්න. කරලා බලලා ඔබට හැඟුණු වෙනස කමෙන්ට් එකකින් කියන්න. තවත් මෙවැනි ධනාත්මක සාර්ථක ජීවිතයට අදාළ දේවල් බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා.